ලෙබනන් කී ගීරිගස් අතරෙහි මොරගසන්නාගේ ශබ්දය. දෙවියන් වහන්සේ අපිට අනර්ග දවසක් දී තිබෙනවා. ආමෙන්. හොඳයි, අද දවසේ මා ඔබට කතා කරන්න යනවා විශේෂ මාතෘකාවක් එක්ක. අපි සෑමෝම අද දවසේ අපි තීරණ වලට එන්න යනවා අපේ ජීවිතයේ විශේෂ කාරණාවක් එක්ක. ඒ තමයි අපගේ උදෑසන යාඥාව. උදෑසන යාඥාව ගැන කතා කරන්න යනවා. කී දෙනෙක් උදේට ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටිනවද? ආමෙන්. උදෑසන ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ රැඳීම. සමහරෙක් පාන්දර මම යම්මයි කියලා තියෙනවා මං 4ට නැගිටිනවා. යම්මයි කියලා තියෙනවා මම 5ට නැගිටිනවා. යම්මයි කියනවා මම 6ට නැගිටිනවා. මම අද කතා කරන්න යන්නේ දහවලේ කරන යාඥාව නෙවෙයි, රාත්‍රියේ කරන යාඥාව නෙවෙයි, උදෑසන යාඥාව. අලුයම යාඥාව. උදෑසන යාඥාව. දවස ආරම්භ කරන යාඥාව. සමහර හේතුන් මත යම් යම් අයගේ වැඩ කටයුතු වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු රෑ නයිට් ඩියුටි කරන කෙනෙක්. ඒක සහෝදරයෙක් මට කතා කරලා කිව්වා පාස්ටර් මගේ ජොබ් එක අනුව මම හැමදාම නයිට් වැඩ කරන්නේ. එතකොට මට සභාවෙන් කියනවා අලුයම යාඥා කරන්න කියලා. මම ගෙදර එනකොට 4යි පාන්දර. එතකොට මම මොකද කරන්නේ? දැන්? ඊට පස්සේ මම බුදියනවා නිදාගෙන මම නැගිටිනවා 12ට. එතකොට යාට උදේ එළි වෙන්නේ 12ට. දවල් 12ට තමයි යාට එළි වෙන්නේ. හරි. මොකද යාගේ රැකියාවේ කටයුත්ත. මොකද යා වවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. වවුලෙක්. ඒ කියන්නේ රැට තමයි ඩියුටි. හරි. ඔහුගේ රැකියාව රාත්‍රියේ. ඔහු එකක් කිව්වා. මම මේ රැකියාව මාරු කරන්න ඕන. වහාම මාරු කරන්න ඕන. මොනව කරගත්තද දන්නේ නැහැ. රැකියාව මාරු කරන්න ඕන. මොකද මට ඕන මේක හරියන රැකියාවක් නෙවෙයි. මට උදේ යාඥාව ඕන. අනික මේ රැකියාව මහා පරීක්ෂාධික රැකියාවක්. ඒ නිසා මට ඒක මාරු කරගන්න ඕන. අනිත් එක මට උදේ යාඥාවත් මගේ හදවතට කියනවා කරන්න කියලා. මම ඔහුට දීපු එක උත්තරේ තමයි ඔබ ඇවිල්ලා ගෙදර 4ට ඇවිල්ලා නාලා කරලා ඔබ නිදා ගන්න කලින් මොහොතක් යාඥාවට ගත කරන්න. එක පැය කාලක් හරි යාඥාවට ගත කරලා ඔහුගේ හදවතේ තිබෙන බර එක පැත්තකින් නිදහස් වෙනවා. මොකද ඔහුට කැක්කුමක් තියෙනවා උදෑසන අලුයම යාඥාවටත් මම ඒකත් කරන්න ඕන කියලා. නමුත් එතකොට ඔහුගේ විඩාව වැඩි හැබැයි. ඔහු මුළු රාත්‍රියක් ඇහැරලා ඉන්නේ. නමුත් මං කිව්වා ඔබ එතකන් ඔබේ සලස්ම හරියනතුරු ඔබ නිින්දට යන්න ඉස්සෙල්ලා උදෑසන ඔබ මොහොතක් යාඥා කරන්න. විනාඩි 15ක් හරි යාඥා කරන්න. ඊළඟට නිින්දෙන් නැගිට්ටට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඔබ යාඥාවේ දෙන්න ටිකක් වැඩිපුර කාලයක්. ඒ වගේ සමහර අයගේ ප්‍රායෝගික කාරණාත් එක්ක නොයෙකුත් දේවල් වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු රාත්‍රී 1-2 වෙනකම් වැඩ කරන කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. අපේ තිබෙන මේ රැකියාව සහ කාර්යබහුලකම උඩ යමෙක් එහෙම වෙන්න පුළුවන්. ඒ කෙනා ටිකක් වැඩිපුර අඩුම වශයෙන් පැය 6ක්වත් නිදා ගන්න එපා. 2ට නිදාගත්තාම ඔහු හැරෙන්න යන්නේ අපි තුමු 8ට. කැපවීමක් කරන්න පුළුවන් නම් පාන්දර 6ටවත් යාඥාවක් කරන්න එක හොඳයි. නමුත් ඔහුගේ කටයුතු වල ඔහුට ඇඩ්ජස්ට් කරලා එක ගන්න පුළුවන්. ඔහු නැගිටින ඔහුගේ නිින්ද ඔහු නිම කරන වෙලාව, ඔහු දවස පටන් ගන්න වෙලාව. මම කියන්නේ විශේෂ හේතුන් තිබෙනවා. විශේෂ කාරණා තිබෙනවා. එවැනි අය යම් විදියකට ඔහුගේ යාඥාව යම් විදියකට සකස් කරගන්න ඕන. මොකද ඔහු 2ට බුදියගෙන ඔහුට 5ට නැගිටින්න බෑ. හේතුව ඒක යාඥාවක් වෙන්නේ නැහැ. අලුයම යාඥා කරන්න ඕනනේ කියලා මොකක් හරි අර තියෙන සිතුවිල්ලක් නිසා මොනවා හරි කරයි. නමුත් ඒක එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඔහුට පුළුවන් ඔහුගේ පැය 6 අරගෙන එතනින් ඔහු දවස පටන් ගන්න මොහොතේදී ස්වාමීන් වහන්සේ සමග කාලයක් ගෙවන්න. නමුත් වටිනාම කාරණාව තමයි નિયમિત වේලාවට නිින්දට යෑම. ඒක තමයි තියෙන ආශිර්වාදමත්ම කාරණාව. નિયમિત වේලාවට නිින්දට යන්න තියෙනවා නම් ඒක තමයි ආශිර්වාදය. මොකද එවිට අපේ දවසේ වැඩ කොටස් එහෙට මෙහෙට අවුල් නොවි සාමාන්‍ය විදියට සාමාන්‍ය රටාවකට අපිට සකස් කරගන්න පුළුවන්. નિયમિત රටාවෙන් බිඳිච්ච අය හැම වෙලේම දඟලනවා යාගේ කාරණා ඇඩ්ජස්ට් කරගන්න. නිකන් හිතලා බලන්න. එවැනි කෙනෙකුට නිකම් සාදයකට යන්න ආරාධනා කරොත් කොච්චර අමාරුවක්ද? මොකද හේතුව හවස 5ට වැඩ පටන් ගන්නවා. සාදයක් තියෙනවා ඒකට 7ට එන්න කියනවා. එවිට ඔහු දඟලන්න ඕන ඒක කරගන්න. නමුත්
සාමාන්‍ය දිනචර්යාවකට අසු වෙච්ච කෙනෙකුට එවැනි දේවල් හැම දෙයක්ම පිළිවෙලකට දමාගෙන යන්න පුළුවන්. ඒ නිසා වටිනාම දේ තමයි සාමාන්‍ය දිනචර්යාවකට ඇතුල් වීම. එවිට බාධාවක් නැතුව අපගේ වැඩ කටයුතු සකස් කරගන්න පුළුවන්. බයිබලයේ කියා තිබෙන ලෙස අපිට අවශ්‍යයි උදෑසන යාඥාවක්. උදෑසන යාඥාව වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕන. වැයවීමක් කරන්න ඕන. මොකද අපි දකිනවා උදෑසන යාඥාවේ විශේෂ ප්‍රතිඵල. යමකට කියන්න පුළුවන් යාඥාවනේ වෙන්න ඕන කොයි වෙලේ හරි කමක් නැහැ. මම රැට යාඥා කරනවා. උදේට යාඥා කරන්න හම්බෙන්නේ නැහැ. ඒකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න යන කාරණාත් එක්ක උදෑසන යාඥාවේ වැදගත්කම ඔබ තේරුම් ගනි. ඒ වගේම ඔබ මහන්සි වේ උදෑසන යාඥාවට පෙළඹෙන්න ඔබ උත්සාහ කරයි. ඒ නිසා අපි එමු දෙවියන් වහන්සේගේ වචනේ උදෑසන යාඥාව සම්බන්ධව කතා කරන පද කීපයක් එක්ක මම ඔබට කාරණාවන් බෙදා ගන්නට යනවා. එකක් ගීතාවලියේ 5:3 මොනවද කියන්නේ? ස්වාමිනී උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක. උදය වේලෙහි ඔබට මාගේ යාඥාව පිළියෙල කොට බලා සිටින්නෙමි. ඔක්කොම එකට කියමුද තමුන්ගේ බයිබලයට ඇඟිල්ල තියාගෙන. හරි? ඔන්න අපි එක්ක පටන් ගමු. ස්වාමිනී උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක. උදය වේලෙහි ඔබට මාගේ යාඥාව පිළියෙල කොට බලා සිටින්නෙමි. උදය වේලෙහි උදෑසන යාඥාව. දැන් මේක අලුයමට ගෙනියන තරමට මම කිව්වා ගොඩාක් ප්‍රයෝජනවත්. නමුත් උදය ගෙවෙන්න ඉස්සලා මේ යාඥාව සිදු වෙන්න ඕන. උදය ගෙවුනට පස්සේ මේ යාඥාවේ නියම ප්‍රතිඵල ලබන්න බෑ. ඇයි ඒ? මම ඒවා ගැන කතා කරන්න යනවා. අලුයමට යන තරමට ඔබට වටිනවා. නමුත් උදය වේලේ ඇතුළත තුල ඒක ඉවර වෙන්න අවශ්‍යයි. තේරුණාද? සූර්යයා රත් වෙන්න ඉස්සලා. හරි? සූර්යයා තමාගේ රස්නේ දෙන්න ඉස්සලා මේ උදේ යාඥාව කෙරෙන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. බයිබලයේ අපි ඒක බලන්න යනවා. දැන් උදේ වේලෙහි බයිබලයේ කියනවා ඔබ මාගේ හඬ අසනසේක. ඒතකොට දැන් මෙතන කියනවා ගීතාවලියේ ඔබ මාගේ හඬ අසනවා කොයි වෙලාවේද? උදේ වේලෙහි. එතකොට රැට අහන්නේ නැද්ද? දවල්ට අහන්නේ නැද්ද? දැන් මෙතන විශේෂත්වයක් කියනවා. අපි දන්නවා ස්වාමීන් වහන්සේට කතා කරන ඕනම දෙයක් ස්වාමීන් වහන්සේ ඕනම වෙලාවක අහනවා. නමුත් මෙතන විශේෂයෙන්ම කියනවා උදේ වේලෙහි. උදේ වේලෙහි ඔබ මගේ හඬ අසනවා. ඔබ හිතලා බලන්න. ඔබ කවුරු හරි මොකක් හරි ඔබේ වීසා කටයුත්තකට ඔබේ ස්පොන්සර්ව හොයාගෙන යනවා. යන්න වෙලා තියෙනවා. දැන් සමහර අය කියනවා අපෝ මේ වෙලාවට ගියොත් කෆේල් බීලා ඉන්නේ. වැඩේ හරියන්නේ නැහැ. මේ වෙලාවට ගියොත් එයාට තද වෙලා ඉන්නේ. වැඩේ හරියන්නේ නැහැ. එයාට හරියන්නේ මෙන්න මේ වෙලාවේ හිමීට එයා ළඟට ගියොත් තමයි. ඒ හින්දා ඔබ මේ වෙලාව එනකම් බලන් ඉඳලා ඒ වෙලාවට එයා ළඟට රිංගනවා. එයා තිනා වෙනවා. කොහොමද වෙනද නැති ප්‍රේමයක් තිබෙනවා. හරි ආදරෙන් වැඩේ කරලා දෙනවා. මොකද ඔබ දන්නවා එයාව අල්ලන්නේ වෙලාවේ. දෙවියන් වහන්සේ මීට සමාන කරනවා නෙමෙයි. නමුත් මෙතන යම් විශේෂත්වයක් කියනවා උදේ වේලෙහි. මොකක්ද ඒකේ තේරුම? මතක තියාගන්න ඒකේ තේරුම දෙවියන් වහන්සේගේ පැත්තෙන් කාරණාවකට වඩා අපේ පැත්තෙන් කාරණාවක් තියෙනවා. තේරුණාද? අපි ලෝකේ මිනිස්සුන්ව හොයාගෙන යද්දී හදන්නේ එයාගේ මූඩ් එක, එයාගේ පැත්තෙන් යමක් හදාගන්න නෑ. මේකේ තිබෙන්නේ අපේ පැත්තෙන් යමක්. උදේ වේලෙහි ප්‍රයෝජනය දෙවියන් වහන්සේගේ පැත්තෙන් නෙමෙයි. මගේ පැත්තෙන් තමයි ඒක ප්‍රයෝජනය. මටයි ඒක වැඩි ප්‍රයෝජනයක් වෙලා තියෙන්නේ. කොහොමද ඒක එහෙම වෙලා තියෙන්නේ? අපි බලමු. උදේ වේලෙහි ඔබ මගේ හඬ අසනවා. මගේ යාඥාවත් මම පිළියෙල කරන්නේ උදේ වේලාවේ. මම පිළියෙල කරලා බලාගෙන ඉන්නවා. මොකද උදේ වේලාවේ ඔබ මගේ හඬ අසන නිසා. දැන් උදේ වේලාවේ පිළියෙල කරන යාඥාව ගැන අපි බලන්න යනවා. ඔබ හැමෝටම උදේට කණ්ඩ හදන්නේ දවල්ට කණ්ඩ හදන ඒවා නෙමෙයි. එම නේද? ඔව් උදේට කණ්ඩ හදන ඒවා නෙමෙයි දවල්ට හදන්නේ. දවල්ට කණ්ඩ හදන ඒවා නෙමෙයි උදේට කණ්ඩ හදන්නේ. උදේට ටිකක් ස්ටයිල් එක වෙනස් නේද? ඔව් උදේට ස්ටයිල් එක සම්පූර්ණයෙන් වෙනස්. මොකක්ද ඒක තියෙන විශේෂත්වය? කල්පනා කරලා බලන්න. දවල්ට වෙන දෙයක් ඊට වඩා ගොඩක් බරයි දවල් එක. රැට තවත් එකක්.
ඒක ටිකක් සැහැල්ලුයි මොකද නිින්දට යන්න තිබෙන නිසා. හරි දැන් බලන්න උදේ වේලාවේ ආඥාවේ තිබෙන විශේෂත්වය මොකක්ද? අද විශේෂ නැත්නම් කඩවල වලට ගියාම කියනවා ලන්ච් එකට today special. අද විශේෂයි. උදෑසන අද විශේෂයි ඉදියාප්පයි සම්බෝලයි පරිප්පුයි. කටට කෙලවෙනවද? හරි. දැන් උදේ වේලාවේ පිළියෙල කරන ආඥාව මොකද්ද මේ ආඥාව? මොකද්ද මේකේ වැදගත්කම? මොකද්ද මේකේ තියෙන රසය? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය උදේ වේලේ? මෙතන කියනවා මගේ ආඥාව මම පිළියෙල කරලා බලා සිටිනවා. විශේෂත්වයක් ගැන කතා කරනවා. මේ වගේ වචනයක් වෙන කිසිම ආඥාවක් ගැන බයිබලේ කියලා නැහැ. මේ වගේ ආඥාවක් ගැන බයිබලේ කතා කරන්නේ මෙතන කියන උදේ වේලේ ආඥාව මම පිළියෙල කරලා හරියට අර කෑම භෝජනයක් පිළියෙල කරලා ඔබ එනකන් වා එනකන් මම බලාගෙන ඉන්නවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදලා දැන් ඒකට ඔබ ඇවිල්ලා ඉඳ ගන්නකන් මම බලන් ඉන්නවා වගේ කියනවා උදේ වේලේ මගේ ආඥාව මම පිළියෙල කරලා මම බලන් ඉන්නවා ඔබ එනකන්. උදේ වේලාවේ තියෙන විශේෂත්වය බලන්න. මේක විශේෂ දෙයක්. මේක විශේෂ කාරණයක්. තවත් පදයක් කියමු. යේසුස් වහන්සේ උදේ වේලෙහි ආඥාවට තෝරගත්තා. ඔබ දන්නවද? මාක් තුමාගේ සුභාරංචියේ 1:35 මොනවද කියන්නේ? උදය පහන් වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස් එහිදී ආඥා කළසේක. උදය පහන් වෙන්ට බොහෝ වෙලාවකට ප්‍රථමයෙන් උන්වහන්සේ වනාන්තර ස්ථානයකට ගියා එහිදී යාඥා කරන්න. උදය පහන් වෙන්ට ප්‍රථමයෙන්. මොකද පහන් වෙනවා කියන්නේ? එළිය වැටෙන්න. උදයට එළිය වැටෙන්න. ඒ කියන්නේ දවසට එළිය වැටෙන්න ප්‍රථමයෙන්. උදය පහන් වෙන්න. පහන කියන්නේ ඉරු ආලෝකයේ උදෑසනට වැටෙන්න ප්‍රථමයෙන් කියනවා ස්වාමීන් වහන්සේ යාඥා කෙරුවා. මෙන්න යාඥාවට අයිඩියල්ම අවස්ථාව. මෙන්න යාඥාවට හරිම සුදුසු අවස්ථාව. උදේ පහන් වෙන්ට මොහොතකට කලින් යාඥාව තුලම උදෑසන පහන් වෙනවා දකින්න තියෙනවා නම් යාඥාවත් සමග උදෑසන පහන් වෙනවා දකින්න තියෙනවා නම් ඒක හරි විශේෂයි. ඒකේ ලොකු වෙනසක් තිබෙනවා. ආමෙන්. දැන් අපි ඒක පටන් ගන්න යනවා. අපේ නොයෙකුත් දේවල් එක්ක අපිට මේ දේවල් අතපසු වෙනවා. මට මේ දේවල් අතපසු වෙනවා. මොකද අපි ආඥාවත් එක්ක පොරබදනවා අපේ නොයෙකුත් කාරණා. සමහරවිට අපි රැයට වැඩ කරන්න ගියාම සීමාවක් නැහැ. බුදියන්නේ 2ට බුදියන්නේ 3ට. දැන් මම හරි සමහර වැඩ පටන් ගන්නවා අපි එකතු වෙලා කෙලින්ම වැඩ ඉවර වෙන්නේ 2ට. දැන් මම කොහමද උදේ 5ට නැගිටින්නේ දෙවෙලට? යාඥා කළා උදේ යාඥාව එවල ඉවර කරන්න තියෙන්නේ. කෙසේ හෝ සමහර අවස්ථා තියෙයි ඒ වගේ. එතනදී අපිට බ්‍රේක් එකක් ගන්න පුළුවන් වෙයි. එතනදී අපිට පොඩ්ඩක් හෙල්ලුණාට ප්‍රශ්නයක් නැහැ. අපේ උදේ ආඥාව අපි වෙන බාරයක් නෙවෙයි. නිකන් කවුරු හරි හිතන්න එපා දැන් මම මේක කරන්න ඕන කැඩුනොත් එහෙම මේක ප්‍රශ්නයක් මට දඬුවමක් ලැබෙයිද දන්නේ නැහැ. ඒව නෑ දෙවියන් වහන්සේත් එක්ක. තේරුණාද? අපේ ආඥාව කොහොමද සිදු වෙනවා? ඒ නිසා ස්වාමීන් වහන්සේත් එක්ක අපිට සම්බන්ධය තියෙනවා. නමුත් මම අද කතා කරන්නේ ඒක නෙමෙයි. යාඥා කරන අයට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තිබෙනවා කොහොමද? නමුත් මම අද කතා කරන්නේ උදේ ආඥාව ගැන. උදේ ආඥාව. මොකද හේතුව මේ ආඥාව තුල අපි ලබන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි උදේ ආඥාවට පෙළඹීම ඉතා වැදගත් කාරණයක්. තේරුණාද? මට මතකයි අපේ අම්මා මට මතක ඇති යුගයේ ඉඳලා උදේ ආඥා කරනවා. උදේ ආඥා කරනවා. දැන් ඇයගේ චර්යාව ටිකක් වෙනස්. ඇය උදේ නැගිටලා පුංචි ආඥාවක් කරලා ටක් ගාලා තාත්තගේ වැඩ කොටස් අපේ වැඩ කොටස් ඔක්කොම ඉස්කෝලේ වැඩ කොටස් ඔක්කොම ඉවර කරනවා පුංචි ආඥාවක් ප්‍රශංසාවක් එක්ක ඒක ඇයි ඉවර කරනවා. ඉවර කළා ඔක්කොම අල්ලව නිදහස් කරලා අරිනවා. කරදර ටික ඔක්කොම අරිනවා. හරි ඔක්කොම අල්ලව නිදහස් කරලා අරිනවා. නිදහස් කරලා ඇරියට පස්සේ හැමදාම එයා කාමරේ බෙමේ ඉඳගෙන බයිබලය කියවනවා. යාඥා කරනවා. ශාස්ත්‍රීය යාඥා කරනවා. අතපසු කරන්නේ. ඒ වගේ මම දැකලා තියෙනවා හැමදාම අම්මා තාත්තා නිදියන්න ප්‍රථමයෙන් ඒ දෙන්න පුද්ගලීකව යාඥාවක් කරනවා. පුද්ගලීකව දෙන්න ඉඳගෙන මොහොතක් ගන්නවා දෙන්න එකතු වෙලා යාඥා කරන්න. අදටත් කරනවා. ඔබට කියන අදටත් ඒ දෙන්න එකතු වෙලා ඉඳගෙන යාඥා කරනවා. දෙන්න හරීම එක්කෙනාට කෙනා ගොඩාක් ආදරේ ගොඩාක් ළඟයි. මම දැකපු විවාහ ජීවිතයේ ආදර්ශය හැටියට මම දැකපු හොඳම චරිතය මගේ අම්මයි මගේ තාත්තයි. ඒ නිසා මට වුණා තිබ දවසක මගේ ජීවිතයත් එහෙම වෙන්න ඕන.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ ගැන ලොකු සාක්ෂියක් මම හිටපු ඕනම ස්ථානයක තියෙන විදිහට දෙවියන් වහන්සේ ගොඩ නැගුවා ඕනම මං හිටපු සේවය කරපු පල්ලියක අපි දෙන්නගේ ජීවිතය හැමෝම හැගහන ජීවිතයක්. බොහෝ අය කියලා තියෙනවා අපි ඔබේ ජීවිතය අපිට ආදර්ශයක් කරලා ගන්නවා අපේ පවුලට කියලා. එවැනි දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් අපේ ජීවිතවල සිදු වුණා. හේතුව අප දෙන්නත් ආදරය කරන කාලේ ඉඳලම කතා කරන්න එකතු වෙච්ච ස්ථානේ කතා කරලා ඔක්කොම ඉවර කරන්නේ යාඥා කරලා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒක අනර්ගයි. යාඥාව ඉතානර්ගයි. මම අද කතා කරන්නේ ඒ සියලු යාඥා වලට වඩා උදෑසන යාඥාව. උදෑසන යාඥාව හරි බලවත්. ඒකේ මොකද්ද හේතුව? බලමු අපි පොඩ්ඩ ඇතුළට යමු. මොකද්ද ඒකේ හේතුව? පළවෙනි දේ තමයි උදෑසන මගේ යාඥාව. මම දැන් යාඥාව ගැනම තමයි කතා කරන්නේ. නමුත් යාඥාව තුල තියෙන ප්‍රශංසාව වචනය කොටස් තියෙනව නේද? දැන් ගීතාවලිය 88:13 මොනවද කියන්නේ? එහෙත් ස්වාමිනී මම ඔබට මොර ගසන්නෙමි. උදය මාගේ යාඥාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය. උදය මාගේ යාඥාව ඔබ ඉදිරියට පැමිණෙන්න යනවා. දැන් ප්‍රධානම දේ තමයි අපගේ යාඥාව. උදෑසන යාඥාව. උදෑසන යාඥාව ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණෙන්න ඕන. උදෑසන යාඥාව තුල වෙන ප්‍රධාන දෙයක් තමයි ඔබව යාඥාව තුල ආවරණය වෙනවා උදෑසන. යාඥාව තුල ඔබව ආවරණය වෙන්න ඉඩ දෙන්න උදෑසන. ඔබ දන්නවා ඔබ උදෑසන නැගිට්ටට පස්සේ කවුරුත් ටක් ගාලා ගිහිලා කබඩ් එක ඇරලා ඇඳුම් ඇඳගන්නේ නැහැ වැඩට යන්න. නේද? උදෑසන යාඥාව තුල ඔබව ආවරණය වෙනවා. අපි උදෑසන අපට තිබෙනවා උදෑසන දිනචර්යාවක්. ඒ උදෑසන දිනචර්යාවේදී අපිට තියෙනවා පිරිසිදු වීමේ කටයුතු තිබෙනවා. නානවා. ඊට පස්සේ හොඳට ඇඟ පීදලා ෆ්‍රෙෂ් එකේ ඇවිල්ලා බොඩි ස්ප්‍රේ ටිකක් ගහගෙන හරි ඊට පස්සේ හොඳ ඇඳුමක් දාගෙන ආවරණය වෙනවා. රයිට් දැන් අමුතු ෆිට් එකක් තියෙනව නැද්ද? තියෙනවා. ආමුතුම ගතියක් තියෙනවා. හොඳ නැවුම් විදියට ආවට පස්සේ ලෑස්ති දවස දුවන්න. ලෑස්ති වැඩ කටයුතු කරන්න. අපි දන්නවා හවස ගෙදර එනකොට එහෙම නෙමෙයි. අප්පිරියාවේ හවස ගෙදර එන්නේ මේ ගලවලා විසික් කරනකන් සිහියක් නැතු වෙන්නේ. උදෑසන යාඥාව තුල ඔබ හොඳ ආවරණයකට එනවා. නැවුම් කමකට එනවා. තේරුණාද? උදෑසන යාඥාව ඔබව නැවුම් කරන යාඥාවක්. ඔබව ආවරණය කරන යාඥාවක්. ඉඩ දෙන්න උදෑසන යාඥාවට ඔබ නැවුම් කරන්න. ඔබ උදෑසන සෝදන මූණ ඔබට කියන්න පුළුවන්ද නෑ අද දවල් වෙලා හොදනව නැත්තම් රැට ගෙදර ඇවිල්ලා මේක පාරම සෝදා ගන්නවා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක උදෑසනටම ඕන නේද? උදෑසනටම ඒක ඕන. වෙන කිසිම වෙලාවක කරලා වැඩක් වෙන්න යන්නේ නෑ. ඒකේ ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. ඒ නිසා උදෑසන යාඥාව වෙන කොයිම වෙලාවක කරත් ඒකේ ප්‍රතිඵල ගන්න බෑ. ඒක උදෑසනම වෙන්න ඕන. ඒක දවස පටන් ගන්න මොහොතේදී වෙන්න ඕන. එහෙනම් පළවෙනි දේ තමයි උදෑසන යාඥාව ඔබ ලබන ආවරණයක්. නැවුම් ආවරණයක් මේ දවස දුවන්න. දෙක තමයි උදෑසන ප්‍රශංසාව ගැන බයිබලයේ කතා කරනවා. ගීතාවලිය 59:16 මොනවද එතන කියන්නේ? නමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි. එසේය අලුයමෙහි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනා කරන්නෙමි. මෙන්න අලුයම කරන වැඩ කොටසක් ගැන කියනවා. එකක් ගී කියනවා. දෙක වර්ණනා කරනවා. කොහොමද? ශබ්ද නගා. දැන් සමහර අයට ශබ්ද නගන්න පුළුවන් තැනක ඉන්නවද දන්නේ නැහැ. ඒක ඔබ කල්පනා කරන්න. තේරුණාද? සමහර අය සමහර ඒවා අමුවේ ගිලනවා ඊට පස්සේ ගිහිලා මොඩ වැඩ කරනවා. නෑ. බයිබලයේ කියනවා මෙතන උදෑසන ඔබට මම ගීත ගයනවා. ශබ්ද නගා ඔබට ප්‍රශංසා කරනවා. මහිමය ගෙනවා. මොකද්ද මෙතන? නමස්කාරය, ප්‍රශංසා, උදෑසන ප්‍රශංසාව වැදගත්. මං කියව උදෑසන යාඥාව. දැන් මම කතා කරන්නේ උදෑසන ප්‍රශංසාව. උදෑසන ප්‍රශංසාව වැදගත් කාරණයක් අපගේ ජීවිතවලට. එනිසා මෙතන ගීතිකාකරු ගීතාවලිය කතා කරනවා උදෑසන මගේ ගීතය, මගේ ප්‍රශංසාව. ඔබ උදෑසන ගීතිකා කරන්න. නැත්නම් ඔබේ යාඥාව වුණාට පස්සේ ඔබට පුළුවන් උදෑසන ලස්සන දෙයක් තමයි ගෙදර තියෙන CD player එකේ ලස්සන ගීතිකා CD එකක්
දාන්න ලස්සන එකක්. හොඳට මනස පිරෙන එකක් දාන්න. හොඳ මනස රිලැක්ස් වෙන හොඳ ලස්සනට හදවත පිරෙන ගීතිකා ඔබේ පසුබිමේ දාලා තියන්න. ඒකත් එක්තරා දෙයක් තමයි. නමුත් ඒක විතරක් මදි. ගීතිකා කැසට් CD දාලා හරියන්නේ නැහැ. ඔබ ගීතිකා කියන්නේ නැත්තම්. ඔබ ප්‍රශංසා කරන්නේ නැත්තම්. බයිබලයේ කියන උදෑසන ප්‍රශංසාව. ඔබ ඔසවන්න උදෑසන ප්‍රශංසාව දෙවියන් වහන්සේට. මුඛේ අරින්න. ඔබේ කාමරයට ඇහෙන්න ඔබේ මුඛේ අරින්න. ඔබේ කාමරයට ඇහුණාම ඇති අල්ලපු කාමරයට ඇහෙන්න තියන්න එපා. ඔබ ලොකු තැනක ඉන්නවා නම් ඔබේ ගෙදර කවුරුත් නැත්නම් ඔබට පුළුවන් උදෑසන ස්වාමින් වහන්සේට ටිකක් ශබ්ද කරලා ප්‍රශංසා කරන්න. ඒක හොඳයි. ඒ ශබ්දය හොඳයි. ඒ ශබ්දය වැදගත්. මොකද හේතුව ඔබගේ මුඛයන් පාවිච්චි කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න නිකන් හිතෙන් ප්‍රශංසාවන් කර කර ඉන්න එපා. වටපිටේ අය ඉන්නවා නම් ඔබ සිතෙන් කරන්න. නමුත් ඔබ තනක් සොයාගන්න ශබ්දයෙන් ස්වාමීන් වහන්සේට මුඛය ඇරලා ප්‍රශංසා කරන්න. ඒක ඔබ නිදහස් කිරීමක්. මතක තියාගන්න ඇතුලේ ප්‍රශංසා කරනවට වඩා ඒක හරියට රාමු කරපු ප්‍රශංසාවක්. ප්‍රශංසාවක් තමයි. මොකද සිතේන වැදගත් වෙන්නේ නේ. සිතේ ප්‍රශංසාව තියෙනවා නම් ඒක ප්‍රශංසාවක් නෙවෙයිද? ප්‍රශංසාවම තමයි. ඒකේ රාමුවක් තියෙනවා. අපි ඒක ලිමිට් කරලා තියෙන්නේ. රයිට්. ඒක අපි හදවතින් මම ප්‍රශංසා කරනවා. මම දැකලා තියෙනවා සමහර සභාවල අය ගීතිකා කියනවා ප්‍රශංසාව යාඥා කරන්නේ හදවතින් විතරයි. ඇහෙන්නේ නැහැ වචනයක්වත් කටින්. ඉතින් සමහරවිට මම එවැනි තැන් වලට ගිහිල්ලා තියෙනවා සම්මේලන වලට ගිහිල්ලා තියෙනවා මට නම් හරි පාළුයි. මට නම් මදි. මේ මොකද්ද මේ? ගහලා දෙන්න ඕන දෙවියන් වහන්සේට හොඳ ප්‍රශංසාවක් නැද්ද? ඔව් අපිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව දෙන්න ඕන. දැන් ඔබ ගේන්න ඇතුලේ වචන, ඇතුලේ ගීතිකා මුඛයෙන් එළියට ගෙනෙන්න. ඒතර ඔබ පුදුම නිදහස් වීමක් ඔබ ඇතුලේ කරනවා. පුදුම පවිත්‍ර වීමක් ඔබ තුල කරගන්නවා ඔබ. ඒකේ රාමු කඩලා බිඳලා දාන්න. නමුත් යම් බාධා තියෙනවා නම් රාමුවක් තියාගන්න. ඒකේ බාධාවක් නැහැ. තේරුණාද ඔබට? මම ආත්මිකයි මම දෙවියන් වහන්සේ තුලයි කියලා ඔබ නිකන් අනිත් අයට කරදරයක් වෙන්න යන්න එපා. ඔබ ඒ වෙලට රාමුවක් දාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේ යාඥා කරන ස්වාමිනී මේ රාමුවෙන් මිදලා ඔබට නිදහස ප්‍රශංසා කරන්න මට පරිසරයක් හදලා දෙන්න කියලා යාඥා කරන්න. ඒක හදලා දෙනකන් ඔබේ රාමුවේ ඇතුලේ ඉඳගෙන ප්‍රශංසා කරන්න. තේරුණාද? ඒක තමයි අවශ්‍ය. සමහරවිට ඔබ වෙන පල්ලියකට ගියොත් හරි. ඒ පල්ලිය කෑ ගහලා ප්‍රශංසා කරන්නේ නැත්නම් ඔබ එතන කෑ ගහලා ප්‍රශංසා කරන්න යන්න එපා. ඒ රාමුවේ ඇතුලේ ඉඳගෙන ඔබේ ප්‍රශංසාව කරන්න. ස්වාමීන් වහන්සේක බාර ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. එදා ඔබට ඉඳ වෙන්නේ ඒ දේව මෙහෙනම් ඔබ එතන ඉඳගෙන සිතෙන් ප්‍රශංසාව කෙරුවා. දෙයන්න්සේ බාර ගත්තා. නමුත් ඔබට සුදුසු එතන නෙවෙයි. ඔබට හොඳ පෙන්තකොස්ත සභාවක් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ තුල ගින්නෙන් ප්‍රශංසා කරන්න. මොකද අපි පෙන්තකොස්ත ක්‍රිස්තියානි. ආමෙන්. ඒ කියන්නේ සුද්ධාත්ම බෞතිස්මේ විශ්වාස කරන පෙන්තකොස්ත දවසේ සුද්ධාත්ම වැගිරීම සහ සුද්ධාත්මගේ පිපිදීම දීමනා විශ්වාස කරන සභාවන් අපි. ඒ නිසා අපි වෙනස් ආකාරයෙන් උදෑසන ප්‍රශංසාව වැදගත්. තේරුණාද? ප්‍රශංසාවට වේලාව ගන්න. ඒ වගේම උදෑසන ප්‍රශංසාව තුල ඔබ දේව මහිමය ලබනවා. මම කලින් කිව්වා උදෑසන යාඥාව තුල දෙවනාසගේ ආවරණය නැවුම්කම ඔබ ලබනවා. ඒ වගේම උදෑසන ප්‍රශංසාව තුල ඔබ දේව මහිමේ ස්පර්ශය ලබනවා. ප්‍රශංසාව තුල මහිමය. ඒ වගේම උදෑසන ඊළඟ කාරණයක් තමයි උදෑසන දේව වචනය. බයිබලයේ මොනවද ඒ ගැන කියන්නේ? උදෑසන වචනය. ගීතාවලිය 119 147 සහ 48. මම අලුයමට පළමුවෙන් නැගිට මොර ගැසීමි. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තු වෙමි. ඔබගේ වචනය භාවනා කරන පිණිස රෑ යාම් වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය. මොකක් වෙනුවෙන්ද දැන් කතා කරන්නේ උදෑසන? උදෑසන දේව වචනය. උදෑසන වචනය. උදෑසන අපිට අවශ්‍යම දෙයක් තමයි දේව වචනය. ඔබ දන්නවාද බොහෝ අයට උදෑසන යාඥාවක් නැහැ. සමහර ක්‍රිස්තියානි බොහෝ ක්‍රිස්තියානියන්ට. ඒ අය හිත සනස ගන්න වැඩපල කරමින් උදෑසන යාඥා කරනවා. උය උදෑසන යාඥා කරනවා. හැම දෙයක්ම කර උදෑසන යාඥා. මොකද හේතුව පරක්කු වෙලා දැන් දුවන්න තියෙනවා. හරි මොකද අපි දෙවියන් වහන්සේට වඩා බයයිනේ අපි වැඩ කරන තැන් වල බොස්ලට. හරි ඒ හින්දා දුවන්න තියෙනවා ඒව වැඩවලට. ඉතින් උදෑසන යාඥාව වැඩ කර තමයි ඒව කරලා අන්තිමට හැමම දුවනවා. උදෑසන සමාරගේ යාඥාව මෙච්චරයි. good morning ස්වාමීනි. එච්චරයි. අපේ යාඥාව උදෑසන යාඥාව ප්‍රබල වෙන්න අවශ්‍යයි. උදෑසන යාඥාවට අපි කාලය දෙන්න අවශ්‍යයි. උදෑසන යාඥාවට වේලාව වෙන් වෙන්න අවශ්‍යයි.
තේරුණාද? වෙන් වෙන්න අවශ්‍යයි. අතපසු වීම වෙයි. එහෙම කලාතුරින් දේවල් වෙයි. සමහර දේවල් වෙයි. හදිස්සියම දන්නේ එලාම් එකක් නාද වෙලා ඇහැරිලා නැහැ. හරි එදාට පුංචි කාලයක් යාඥාවට දීලා දුවන්න වෙයි. නමුත් හැමදාම මේක වෙන්න බෑ. එහෙම දවස් 30යි. අසනීප දවස් 30යි. වෙහෙසකාරී දවස් 30යි. අතපසු වෙන දවස් 30යි. නමුත් ඒක පුරුද්ද වෙන්න බෑ. ඒක සමහර විට වෙයි එච්චරයි. ඒක උණයි කියලා ඔබ කලකිරෙන්න එපා. ඒක උණයි කියලා ඔබ වැදහිල්ල දුර්වල කරගන්න එපා. රයිට් ආපහු කසලා දාලා නෑ ස්වාමීනි මම හෙට ඉඳලා නැවත මගේ මොහොත මම වෙන් කරනවා කියලා කියන්න. එහෙම සිදු වුණොත් මොකද අපි මිනිස්සු. මට එක පැත්තක් විතරක් අමුතුම සුද්ධවන්තයෙක් වගේ කතා කරන්න බෑ. මොකද මටත් එහෙම වෙනවා. හදවතේ තිබෙනවා කැක්කුමක්, හදවතේ තියෙනවා දොස් පැවරීමක්. නමුත් මතක තියාගන්න එහෙම වගේ අවස්ථා එයි. එතන අපිට වේදනාවක් තියෙනවා, සමහරට කලකිරීම වගේ ඇති වෙනවා. නමුත් එහෙම වෙන්න එපා. කියන්න ස්වාමීනි නෑ. අද මට නිින්ද ගියා නැත්නම් අද මට මේ වගේ අමාරුවක් තියෙනවා ස්වාමීනි මම නමුත් ඒක අතපසු කරන්නේ නැහැ. මොකද ඔබ ස්වාමීන් වහන්සේට ආදරේ කොච්චර වුණා. ඒ නිසා එවැනි දේවල් ගැන ඔබ ලත වෙන්න එපා. ඒව පහු කරගෙන යන්න. ඒව ඉඳ ආයේ ඊළඟ දවසත් ඒ වගේම වෙන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණාම සමහරලාට ඒක මුළු ප්‍රයත්නෙම අතහැරලා දානවා. නෑ එහෙම වෙන්න එපා. එහෙම බිඳ වැටීම් වෙයි. අතපසු වීම වෙයි. නිින්ද යෑම වෙයි. ඒක වෙනවා මම දන්නවා. එවැනි දවස් 30යි. නමුත් ඔබ පුරුද්දක් හැටියට උදාසන යාඥාව, උදාසන ප්‍රශංසාව, උදාසන දේව වචනය. දේව වචනේ මඟ පෙන්වීම, දේව වචනය ඇසීම ඔබට ඉතා වැදගත් වෙනවා. 119 105 මොනවද කියන ගීතාවලිය? බොහොම සුප්‍රසිද්ධ පදයක්. ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. මතක තියාගන්න උදාසන දේව වචනය තුල තමයි ඔබ ඒ දවසේ මාවත දැනගන්න යන්නේ. තේරුණාද? ඔබ ඒ දවසේ යා යුතු මාවත ඔබ ඉගෙන ගන්න යන උදාසන දේව වචනේ. කල්පනා කරලා බලන්න අපි කාරණාව සැලසුම් කරන්නේ වැඩ කටයුතු කාලේ ඉවරුණාට පස්සේ නෙමෙයිනේ. අපි සැලසුම් කරන්නේ පටන් ගන්න මොහොතේ. ඉතින් දවසේ වැඩය දවස ආරම්භ යන මොහොතේ ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම ඕන. දවස ආරම්භ කරන්න යන මොහොතේ ස්වාමින් වහන්සේගේ දිශාව අපිට ඕන. ස්වාමින් වහන්සේගේ මාවත අපිට ඕන. එහෙම නැත්නම් මොකද කරන්නේ? අපිට හිතන විදියට මෙහෙම හොඳයි කියලා අපේ කටයුතු කරගෙන යනවා. සමහර වෙලාවට දවස් ඉවර වෙනකොට වැඩ අසාර්ථකයි. එහෙම නොවේද? මට ඕන තරම් අවස්ථා වෙලා තියෙනවා. යාඥා කරන්නෙත් නැතුව හඩි මුඩි ඔක්කොම දාලා දුවගෙන එළියට බහලා දැන් මගේ වැඩ. මොකද අද බිසි දවසක්. අද වැඩ ගොඩයි. නමුත් හවසට ඇවිල්ලා ටිකක් කල්පනා කරලා බලනකොට ඒ වැඩවලින් භාගයක්වත් හරි ගිහිල්ලා නැහැ. සමහරට එහෙම් පිටින්ම දවස ඉවරයි. එහෙම් පිටින්ම අසාර්ථකයි. දවසේම දිවීම අසාර්ථකයි. ඊට වඩා නරකද කොහොම හරි පැයක් අරගෙන ස්වාමීන් වහන්සේගේ පාමුල රැඳිලා ස්වාමීන් වහන්සේගේ වචනේ ඉල්ලගෙන, හඬ ඉල්ලගෙන, දිශාවේ ඉල්ලගෙන, මඟ පෙන්වීම ඉල්ලගෙන එළියට බැස්සන. ස්වාමීන් වහන්සේ ජය දෙන්න යනවා. තේරුණාද? අපි විශ්වාස කරන්නේ අපේ ශක්තිය ගැන. අපි විශ්වාස කරන්නේ මේ පැය 8 ගැන. උදේ 8ට පටන් ගත්තාම 5 වෙනකොට ඉවරයි. ඔෆිසුත් වහනවා, ඔක්කොම වහනවා, දේවල් කරලා ඉවරයි. අර වැඩෙත් කරගන්න බැරි වෙනවා, මේ වැඩෙත් කරගන්න යනවා, අරවල හම්බෙන්න බැරි වෙනවා, අපි දුවනවා. නමුත් සමහරලාට මේ පැය 8ම නිෂ්කාරණය වැය වෙයි. ස්වාමින් වහන්සේගේ දිශාව මඟ පෙන්වීම හොයාගෙන ගියේ නැත්තම්. ඒ නිසා අපි කාලයක් ගමු උදාසන වචනයට. වචනයෙන් ස්වාමීන් වහන්සේ දෙන ආලෝකමත් වීම. ඒ වචනය අනුව අද දවසේ අපි පණිවිඩයක් අරගෙන වචනය අනුව අපි දිශාවක් සොයාගනිමු අපේ වැඩ කටයුතු කරන්න. ස්වාමීන් වහන්සේ අපිට සිතුවිලි දෙයි. ඒ සිතුවිලි තුල අද දවසේ වැඩ කටයුතු සාර්ථක වෙන්න යනවා. ඒ උන්වහන්සේ දෙන මඟ පෙන්වීම තුල අද දවසේ කටයුතු වලට සඵලත්වය ලැබෙන්න යනවා. උදාසන යාඥාවේ වචනේ මඟ පෙන්වීම ලැබමු. හරි මම කිව්වා යාඥාවේ ආවරණය, උදාසන ප්‍රශංසාවේ මහිමය, දේව වචනේ මඟ පෙන්වීම. ඒ වගේම උදාසන තව දෙයක් තියෙනවා. බලකොටු බින්දින්න තියෙන උදාසන. ඔබ දන්නවද? බලකොටු බින්දින්න තියෙනවා. යොෂුවා 6ට පෙරලා ගන්න. 12 මොනවද කියන්නේ? යොෂුවා අලුයම නැගිටුනේය. පූජකයෝද ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය. දැන් මොකද්ද මේ යොෂුවා කරන්න යන්නේ? ජෙරිකෝව අත්පත් කරගන්න. බලකොටු බින්දින්න දැන් ලෑස්ති යොෂුවා. ඒ බලකොටු බින්දින පිණිස බයිබලයේ කියනවා යොෂුවා කොයි වෙලාවෙද නැගිට්ටේ? අලුයම නැගිට්ටා. පහන් වෙන්න ප්‍රථමයෙන් නැගිට්ටා. 15 මොනවද කියන්නේ? 7 වෙනි දින පහන් වන වේලෙහි ඔහු නැගිට. ඒ කියන්නේ 5 වෙනි දවසේ 7 වෙනි දවසේ ඔහු උදේ එළිය වැටිගෙන එන්න පටන් ගත්ත මොහොතේ ඔහු නැගිට්ටා.
ඔහුට ලොකු වැඩ කටයුත්තක් තියෙනවා කරන්න. දැන් යොෂුවා ලෑස්ති වෙන්නේ ජෙරිකෝ අත්පත් කරගන්න. මතක තියාගන්න බලකොටු බිඳින්න පුළුවන් ඔබේ උදෑසන යාඥාව තුල. ඇයි මෙච්චර උදෑසන යාඥාව විශේෂ? ඇයි දවල්ට යාඥා කළ බලකොටු බිඳින්න බැරිද? පුළුවන් වෙයි. නමුත් මොකක් හරි විශේෂත්වයක් තියෙනවා උදෑසන යාඥාවේ. ඒද විශේෂයෙන්ම උදෑසන ගැන බයිබලයේ කතා කරනවා. උදේ යාඥාව ගැන ස්වාමීන් වහන්සේ කතා කරනවා. මතක තියාගන්න උදේ නැති යාඥාව ඔබට රැ වෙලාවත් දවල් වෙලාවත් කරන්න බෑ. ඒ නිසා උදේ යාඥාව ඔබ හිතන්නේ ඒක විශේෂ යාඥාවක් කියලා. උදෑසන යාඥාවේ ආවරණය, ප්‍රශංසාවේ මහිමය, වචනේ මඟ පෙන්වීම සහ බලකොටු බිඳීමේ ජය. ඒ දවසට බිඳින්න තියෙන බලකොටු ඔබට තියෙනව නැද්ද? ඒ දවසට බිඳින්න තියෙන බලකොටු නැද්ද? අද වැඩපොලේ ප්‍රශ්නයක් තියෙනවා මට එතනට මූණ දෙන්න තියෙනවා. අද අහවලාගේ මට ණය ගෙවන්න තියෙනවා. අද අකාම ගහන්න પાස්පෝර්ට් එක දෙන්න තියෙනවා. අද ගෙදරට සල්ලි අරින්න තියෙනවා. අද මේ ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඒ දවසට තියෙන බලකොටු තියෙනවා. යොෂුවා උදෑසන නැගිටලා ලෑස්ති වුණා බලකොටුව බිඳින්න. ජය ගන්න පිණිස. ඒ නිසා උදෑසන ආත්මික බලකොටු බිඳීමක් ඔබට කරන්න තිබෙනවා. උදෑසන එකතු කරගන්න මොනවද අද තියෙන වැඩ? මොනවද අද තියෙන බලකොටු? මොනවද බිඳින්න තියෙන දේවල්? උදෑසන යාඥාව ඉඳගෙන බිඳින්න ඒවල බල. ප්‍රකාශ කරන්න ඒවලට ජය. පුළුවන් නම් ඒවල් ලියාගෙන කරන්න. ඒකයි කියන්නේ උදෑසන යාඥාව පිළියෙල කොට. දැන් මේ වචනේ තේරුම බලන්න. යාඥාව පිළියෙල කොට. අපිට පිළියෙල කරපු යාඥානේ උදෑසන ඉඳගත්ත මොන හරි යාඥා කෙරුවා. දෙවනසේ අහනවා. නමුත් මම එතන ඉගෙන ගත්ත වචනයක් තමයි යාඥාව පිළියෙල කොට. ඔබ උදෑසන ගෙන ආයුතු යාඥාව උදෑසනට ගේන්න ඕන. උදෑසන තියෙනවා පර්වත බිඳින්න, ජය ගන්න. 2 කොරින්ති 10:3-4. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. මක්නිසාද අපේ යුද්ධය මාංශික නොවේය. එහෙත් ඒවා බලකොටු බිඳ හෙලීමට දෙවියන් වහන්සේ ඉදිරියේ බල සම්පන්නය. ආමෙන්. අපි මාංශික නමුත් මාංශයේ හැටියට නෙමෙයි අපේ යුද්ධය තියෙන්නේ. තේරුණාද? අපි යුද්ධ කරන්නේ ආත්මයෙන්, මාංශය හැටියට නෙවෙයි. ඉතින් අපේ යුද්ධය වනාහි මාංශයටත් රුධිරයටත් විරුද්ධව නොවේයි. ඒකේ පිටිපස්ස තියෙනවා මොනවද? ඒ බයිබල් පදේ අපිට පැහැදිලි පෙන්නනවා අපේ යුද්ධය මාංශයට විරුද්ධව නෙවෙයි. නමුත් තිබෙනවා අන්ධකාරයේ බලවේගයන් වලට විරුද්ධව යුද්ධයක් කරන්න. ඔබට පේන්න පුළුවන් ඔබ උදෑසන නැගිටිනකොට අද මගේ ප්‍රශ්නය ඔබට පේන්න පුළුවන් ඔබේ බොස්ව පේන්න පුළුවන්. මේ මිනිස්සුකින් තමයි මට ප්‍රශ්න තියෙන්නේ. මේ මිනිහා හිටියේ නැත්තම් මේ වැඩේ ඉවරයි. දැන් අපේ යුද්ධය අපි හිතන්නේ මානසික විදියට. ඒකයි එහෙම හිතන්නේ. අපි මිනිස්සු දිහා බලන්නේ. අර මිනිස්සයා නැත්තම් මේ කෙනා, මේ අපේ ගෙදර මේ කාමරේ ඉන්න කෙනා. දැන් මොනවද මේ මාංශය හැටියට යුද්ධයක් මම කරන්නේ. බොහෝ අය හැප්පෙන්නේ දවසේ කාරණාවල මානසිකව. මාංශයේ යුද්ධය කරන්නේ. මෙයා මට විරුද්ධයි. ඒ හින්දා එයාට පාඩමක් උගන්වන්න ඕන. නැත්නම් එයාට මේක පැහැදිලි කරලා දෙන්න ඕන. හරි ඒ හින්දා අපි මහන්සි වෙනවා ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන හැටි උදෑසන ඉඳගෙන. අපි භාවනා කරනවා ගිහිල්ලා බොස්ට කතා කරන හැටි උදෑසන ඉඳගෙන. අපි කල්පනා කරන්න යනවා මට අයුක්තියක් වුණොත් මම ඊළඟට ගන්න පියවර මොකක්ද කියලා උදෑසන ඉඳගෙන. නමුත් උනාස කියන්නේ මේ යුද්ධය මානසික යුද්ධයක් නෙවෙයි. ඔබ බල බිඳින්න. ස්වාමීන් වහන්සේ මිනිස්යාගේ ජීවිතය පිටිපස්සෙන් ක්‍රියා කරන්න යනවා. තේරුණාද? ස්වාමින් වහන්සේ ඒ මිනිස්යාව හසුරවන්න යක්ෂයාට ඉඩ දෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මාංශයෙන් හැසිරෙන්න මිනිස්යන්ට ඔබට විරුද්ධව සිටින්න ඉඩ දෙන්නේ නැහැ. හේතුව ඔබ ආත්මික යුද්ධය යුද්ධ කරන නිසා. ඔබේ යුද්ධය මාංශයටත් රුධිරයටත් විරුද්ධව නොවේ. නමුත් ඒක බලවත්ව තිබෙනවා. තේරුණාද? ඔබේ ආයුධ මාංශික ආයුධ නෙවෙයි. උදෑසන ඔබේ යුද්ධය කරන්න. මොකද හේතුව බයිබලයේ කියනවා දවසේ කරදරය ගැන කතා කරනවා. මම දවස ගැන දවසක් දේශනා කරා ඔබට මතකයි නේද? දවසේ කරදරේ දවසට සෑහේ කියලා තියෙනවා. ඒ නිසා දවසේත් නොයෙකුත් ආකාර අභියෝග කරදර නොයෙකුත් අපිට තිබෙන තර්ජන ඒ දවස්වල එනවා. එන්නේ නැද්ද? එනවා. ඕන තරම් එනවා. නමුත් ඔබ උදෑසන ආත්මික යුද්ධයෙන් ජය ප්‍රකාශ කරන්න. දවසේ කාරණා ඔබ මූණට එනකොට ඔබ ඇදහිල්ලෙන් ඉන්න. හේතුව ඔබ උදෑසන ආත්මික යුද්ධයෙන් ඒවා පරාජය කරලා ඇවිල්ලා තියෙන්නේ දැන්. ඔබ ඉදිරියේ ඔබ ඒකට මූණ දෙනකොට ස්වාමීන් වහන්සේ කියන ස්වාමිනී මට ඔබ වහන්සේත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. ඔබ වහන්සේ දැන් ක්‍රියා කරන්න.
උන්වහන්සේ ක්‍රියා කරයි. සමහර දේවල් වලට අපි මග තියා පැවිලා ඉවරයි. කාරණේ ඉදිරියේ තියෙනවා. ඇදිලිවන්තයා වැටිලා ඉවරයි. මෙහෙම ප්‍රශ්නයක් හිට මට මෙහෙම තියෙනවා. මේකට මුහුණ දෙන්න තියෙනවා. ඇදිලිවන්තයා වැටිලා ඉවරයි. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්න යන්නේ මේ වෙලාවේ. ඒ නිසා ඔබට තියෙන්නේ උදේ නැගිටලා විශේෂයෙන්ම ප්‍රශ්න තියෙන දවසක ඊටත් වඩා පාන්දරින් නැගිටලා ආත්මික යුද්ධය කරන්න. ජය ප්‍රකාශ කරන්න. මෙන්න උදෑසන යාඥාව. උදෑසන යාඥාවේ ආවරණය ගැන මම කතා කරා. උදෑසන යාඥාවේ ප්‍රශංසාවේ මහිමය. උදෑසන දේව වචනේ මඟ පෙන්වීම. උදෑසන බලකොට බිඳීම තුල ජය ඔබ ජීවිතයේ අත්දකින්න යනවා. උදෑසන වැදගත්කම මොකක්ද කියන එකත් අපි බලමු. ඇයි මේ උදේම ඉල්ලන්නේ? මොකක්ද උදෑසන වැදගත්කම? දැන් ඔබ දන්නවද අපිට තිබෙන කාල ඒකකයේ කාල ඒකක තියෙනවා නේද? මොකක්ද කාල ඒකකයක් කියන්නේ? පැය. මොන කාලෙමයින් ඒකකයක්? විනාඩි, පැය, දවස්, සති, මාස, අවුරුදු ගෙවෙන්නේ කාලයනේ. මෙන්න කාලය යන ඒකක. ඔබ දන්නවද මේ කාලය සම්බන්ධව කතා කරනකොට බයිබලයේ ප්‍රධානම කාලය ගැන කතා කරන ඒකකය මොකද්ද? කියන්න තව පිටිපස්සේ කෙනෙක්. දවස ඒකකයක්. ඔබ දන්නවද බයිබලයේ වැඩියෙන්ම කතා කරන්නේ දවස ගැනයි. අවුරුද්ද ගැන නෙවෙයි. මාසය ගැන නෙවෙයි. පැය ගැන නෙවෙයි. බයිබලයේ වැඩියෙන්ම කතා කරන්නේ දවස. මේ දවස දෙවියන් වහන්සේ ඉදිරියේ තිබෙන විශේෂ කාල ඒකකයක් අපේ ජීවිතය වෙනුවෙන්. මේ දවස හරි වැදගත්. අද ගොඩක් අය අවුරුදු ගැන හිතනවා. ඊළඟ අවුරුද්ද ගැන හිතනවා. අද දවස ගැන කල්පනා කරලා නැහැ. අද දවසේ ප්‍රතිඵලයක් හැටියට තමයි හෙට දවසත් ඊළඟ අවුරුද්දත් නියම වෙන්න යන්නේ. ඒ නිසා අද දවස ගැන හිතන්නේ නැති කෙනාට මතක තියාගන්න ඊළඟ අවුරුද්දට කිසිම ප්‍රතිඵලයක් ලබන්න බෑ. ගොහෝ අය ඒක අතීතයට බාර දෙනවා. රයිට් මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න. අද දවස කියන එක ගැන හිතන්න ඕන අපි. දවස බයිබලයේ උත්පත්ති පොතේ කතා කරනවා බොහෝ අවස්ථාවල දවස ගැන. සවස විය, උදේ විය, එය පළවෙනි දවසක්ය. සවස විය, උදේ විය, දෙවෙනි දවසක්ය. තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, 5, 6, 7 වෙනකන් කතා කරනවා. දවස ගැන කතා කරන උත්පත්ති පොතේ. ඒ වගේම මතෙව් 6:34 කතා කරනවා දවසේ කරදරය ඒ දවසට සෑහේ. දවස ගැන කතා කරනවා. දවස. ඒ වගේම 2 කොරින්ති 4:16. එහින් අපි ක්ලාන්ත නොවෙමු. අපේ පිටත මිනිසයා ඡය වෙන නමුත් අපේ ඇතුල් මිනිසයා ඇතුළ මිනිසයා දවසින් දවස ඇතුළ මිනිසයා දවසින් දවස. මතක තියාගන්න දවස තමයි තා වැදගත්තේ. අපි පැය ගැන කතා කරන්න පුළුවන්, අවුරුදු ගැන කතා කරන්න පුළුවන්, මාස ගැන කතා කරන්න පුළුවන්. නමුත් දවස ඊට වැදගත්. ඔබ කියලා තියනවා නේද සහෝදරෙක් සමග ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉර බහින්න ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න නෑ. ඉර බහින්න දවස් ඉවර වෙන්න යනවා. දවස තා වැදගත්. ඒ නිසා ඔබ දන්නවා අද දෙවියන් වහන්සේ මවපු කාලය සම්බන්ධ කාරණාවල මේ දවස කියන කාරණාවේදී ඇයි මේ උදේ වැදගත් වෙන්නේ? ආරම්භය. ඔබ දන්නවාද ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා well begun is half done. ඒකේ තේරුම තමයි හොඳ ආරම්භයක් කියන්නේ වැඩෙන් භාගයක් ඉවරයි කියන. හොඳ ආරම්භයක් කියන්නේ වැඩෙන් භාගයක් ඉවරයි. ඇයි ඔබ හොඳ ආරම්භයක් කරන් තියෙනවා? ඊළඟට තියෙන කොච්චර වැඩ බරපතල වුණත් ඔබ භාගයක් කරලා ඉවරයි. මොකද හේතුව ඔබ හොඳ ආරම්භයක් කරලා තියෙනවා. මතක තියාගන්න දවස ඔබ හොඳට ආරම්භ කරොත් ඔබගේ දවසෙන් භාගයක් ඔබ ජය අරන් ඉවරයි කියලා මතක තියාගන්න. තේරුණාද මම කියන දේ? right. දවස ඉතා වැදගත්. ඒ නිසා දවසේ උදෑසන තමයි ආරම්භ කරන මොහොත. දවසේ ආරම්භ වන මොහොත උදෑසනයි. ඒ නිසා ආරම්භය ඉතා වැදගත්. ස්වාමින් වහන්සේ මැවීමේ ආරම්භය ඉතා විශේෂ විදියට කෙරුවා. හැම දෙයකම ආරම්භය ඉතා විශේෂ විදියට කෙරුවා. ඔබ මතක තියාගන්න දවසේ ආරම්භය ඔබේ ජීවිතේ දියාරු කරගන්න එපා උදෑසන. තේරුණාද මං කියන භාෂාව? ආරම්භය නිකන් දියාරු වෙලා යන්න දෙන්න එපා. දවසම ඒ විදිහට තමයි යන්නේ. ඒ නිසා දවසේ ආරම්භය බලවත් ලෙස පටන් ගන්න. ඒ දවසේ මොන කටයුතු තියනවා වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති. නමුත් දවසේ ආරම්භය ප්‍රබල ලෙස පටන් ගන්න. ඒ ඔක්කොම දේව පාමුලේ තියලා ඔබ දවසේ ආරම්භය ප්‍රබල ලෙස පටන් ගන්න. ඒ ඔක්කොම තියදී ඔබ දවසේ ආඥාව තුල ඔබ ආවරණය වෙන්න. දවසේ
ප්‍රශංසාව තුල මහිමයක් දකින්ට ඒ දවසේ වචනය තුල මඟ පෙන්වීම ලබන්න බලකොට බිඳලා දවසේ ජය ප්‍රකාශ කරන්න ස්වාමින් වහන්සේ ඔබ මුණ දෙන්න යන කාරණාවේදී උන්වහන්සේ එතන හිට ගන්න යනවා. තේරුණාද? උන්වහන්සේ එතන හිට ගන්න යනවා. යොෂුවයි දා උදාසන නැගිටලා එළියට බහිනකොට උන්වහන්සේ හිටගෙන ඉන්නවා. උන්වහන්සේ හිටගෙන ඉන්නවා. යොෂුවා දකින්නවා. කවුද මේ? ස්වර්ගීය සේනාවේ සේනාධිපතියා. ඔහු උදාසන ස්වාමීන් වහන්සේ තුල දවස ආරම්භ කරලා එළියට බැස්ස ලොකු වැඩක් කරන්න. ඔහුට හම්බ වෙනවා ස්වාමීන් වහන්සේගේ දූතයා එතන ඉන්නවා. ඔහු කිව්වේ මම අද ජය දෙන්න යනවා කියන එකයි. බය වෙන්න එපා. ඒ නිසා ඔබ දන්නවද ඔබේ කාරණාවල ප්‍රබල යතුරක් ඔබ අතේ තියෙනවා. අද බොහෝ අය තමුන්ගේ කාරණා වෙනුවෙන් එක් එක්කිනාට යාඥා කරන්න කියන ප්‍රශ්නයක් නැහැ. පාස්ටර්ට කතා කරලා යාඥා කරන්න කියන ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් ලොකුම යතුර ඔබ අතේ තියෙනවා. ඒ තමයි උදෑසන යාඥාව. උදෑසන යාඥාව. උදෑසන යාඥාව. මෙන්න ලොකුම යතුර ඔබ අතේ තියෙනවා. තේරුණාද? ඒ නිසා ඔබට ස්වාමීන් වහන්සේත් එක්ක මේ ගමන යන්න ඔබට යතුරු උන්වහන්සේ දීලා තියෙනවා. දැන් මේවා නොකර බොහෝ අය කියනවා කෝ මං පල්ලි යනවානේ මෙහෙම කරනවානේ අර එහෙම කරනවානේ මේවා ඔක්කොම කියලා කියනවා කෝ මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ කියලා ඔය අඬනවා. තට්ටු කරලා බලන්න මේ යතුරු පාවිච්චි කරනවාද කියලා. තට්ටු කරලා බලන්න උදාසන ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ මේ උදාසන යාඥාව ප්‍රශංසාව වචනය ආත්මික යුද්ධය ඔබ උදාසන කරනවාද? එහෙනම් ඔබට අඬන්න ස්වාමීන් වහන්සේ තියන්නේ නැහැ. ඔබ එළියට බහින්නකොට උන්වහන්සේගේ හමුදාවේ සේනාධිපතියා ඔබට හම්බෙයි. උන්වහන්සේ ඔබත් එක්ක යන බව ඔබ දකි. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව ඔබ දකි. ඒ නිසා ඔබ මේ ගමන යන්න මේක උදාසනම කරන්න ඕන යාඥාවක්. කිසිම දවසක් අතහරින්න එපා. සමහර අය කියනවා කමන්න නැති අද විතරනේ. අද නැතුව ගියාට ඉතින් හෙට තියෙන්නේ. මෙන්න අධෛර්යකාරී මිනිස්සයා. මෙන්න කම්මැලි මිනිස්සයා. ඔබ දන්නවද? මිනිස්සේ අපි එක දවසක් අතහරින්න හොඳ නැහැ. අපි හිතනවා ඒක හෙටට දානවා. අතහරින්න එපා දවස්. දෙවියන් වහන්සේ දුන්නු එක දවස ඉතා වැදගත්. දෙවියන් වහන්සේ දුන්නු මේ එක දවස මතක තියාගන්න ඒක මහත් දීමනාවක්. ඔබ දන්නවද? ඒක ප්‍රබල දීමනාවක් ඔබට දීලා තියෙන එක දවස. දැන් අද දවස මේ පැය 24 ගෙවිලා ඉවර වෙනවා කියන්නේ. ඒ දවස ගෙවුණා. ඉවරයි. එක්ක දවස් එක්ක සමාජයට ඔබ ඒක ආයෝජනය කරලා ප්‍රතිඵල ලබාගෙන එක්ක එක නිකාම නාස්ති වෙලා ගිහිල්ලා මුකුත් වෙලා නැහැ. ඔබේ ජීවිතේ එක දවසක්වත් නිකම්ම දුවන්න දෙන්න එපා. ඒ වගේම ඔබ එක දවසක්වත් අතාරින්න එපා රාත්‍රියට නිින්දට යනකොට ඇගීමකට ලක් කරන්න. අද දවසේ මම මොකද කරේ? ප්‍රයෝජනවත්ව ගෙවුනද? සාර්ථක මොනවද අසාර්ථක මොනවද? අද දවසේ මොනවද වෙච්ච අලහබානි මොනවද වෙච්ච පාඩු මොනවද ලැබපු ආශිර්වාද? ඔබ හවස ඔබේ නින්දට යන්න ඔබේ ඇඳට ගොඩුණාට පස්සේ ඉඳගෙන ඔබ මෙනෙහි කරන්න. ඇගීමක් කරන්න දවස. මේ දවසේ මොනවද සිදු වුනේ? අඩුපාඩු හොයාගන්න හෙට දවසේ එක නොවෙන්න සලස්වන පිණිස. අඩුපාඩු සොයාගන්න ඒවා එක්ක ලියලා තියාගන්න. හෙට දවසේ කල්පනා කරන්න නෑ හෙට දවසේ මේක වෙන්න තියෙනවා. සමහරට අපිට යුද්ධයක් තියෙනවා. සමහර දේවල් එක ෆයිට් කරනවා නෑ මේක හදාගන්න නෑ. ඒක හදාගන්න අමාරුයි. නමුත් බෝඩ් එකක් ගෙදර ලියලා ගහලා තියලා හරි අපි මේ දේවල් වලින් ගොඩ නැගෙන්න මහන්සි වෙනවා. මේක හැමෝටම වෙනවා. මට වෙනවා. ඒ නිසා අපි මේකත් එක්ක යුද්ධ කරනවා සටන් කරනවා. ඒ කාලය හරියට දවස හරියට ගෙවන්න. මොකද හේතුව අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන දීමනාවක් අපේ දවස්. උන්වහන්සේගේ ඉදිරියේ මේ පොතේම ලියා තියෙනවා මගේ දවස් ගණන මට උගන්වන්න මට කියා දෙන්න මගේ දවස් ගණන මට පිළියෙල කරගන්න මගේ ජීවිතය මගේ දවස් ගණන මට දැනගන්න සලස්වන්න මගේ ජීවිතය පිළියෙල කරගන්න. මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඔබට අනර්ග දීමනාවක් දීලා තියෙනවා දවස. උදෑසන යාඥාව වැදගත් ආයුධයක්. ප්‍රායෝගික පැත්ත කතා කරමු උදෑසන යාඥාව. දවසේ වටිනාම මොහොත තමයි උදෑසන මොහොත. එකක් ඕනම දෙයක වටිනාම අවස්ථාවක් තමයි ඒක ආරම්භ වෙන අවස්ථාව නේද? දවසේ වටිනාම මොහොත තමයි උදෑසන මොහොත. ඒ නිසා උදෑසන මොහොතේ ඇතිවෙන සිතුවිලි හරි වැදගත්. උදෑසන ඇති වෙන දිශාවන් අපේ මනසට එන දිශාවන් හරි වැදගත්. සිතුවිලි, ආකල්ප, හැඟීම් අනුව තමයි මේ දවස ගෙවෙන්න යන්නේ. උදෑසනම නැගිටිනකොට ඔබට කෝපයක් ආවොත්
ඔබේ දවසම ගෙවෙන්න යන්නේ කෝපයේ ප්‍රතිඵල එක තමයි ඔබේ දවසම ගෙවෙන්න යන්නේ. උදෑසන නැගිටින විට ඔබට යම අරමුණක් අතුන මේක තමයි අද දවසේ මගේ ඔබට තද සිතුවිල්ලක් આવොත් මේ වැඩේ කරන්න ඕන කියලා ඔබේ දවසේම දුවන්නේ වැඩේ වෙනුවෙන්. ඒ නිසා උදෑසන සිතුවිලි හරි වැදගත්. උදෑසන යාඥාව තුල උදෑසන ප්‍රශංසාව දේව වචනය සහ ආත්මික යුද්ධය තුල උදෑසන ඔබ පටන් ගන්න මොහොත නිවැරදි ලෙස දිශාගත වෙනවා. මොකද ආරම්භය තමයි වැදගත්ම දේ. ඔබ දන්නවා හමුදාවෙන් මෙහෙයුමකට යනකොට ඒකේ ආරම්භ නිකන් කියන්නේ ඔන්න අහවල් තැනට ගිහලා යුද්ධ කරපල්ලා කියලා කියනවද? නෑ. ගේනවා ඔවුන්ව කාමරයකට. ගෙනලා ලොකු ස්ටඩි එකක් කරනවා. එතන බෝඩ් තියෙනවා, සිතියම් තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. ඔවුන් කියන උගන්වනවා මෙතනිනුයි අපි ඇතුල් වෙන්න යන්නේ. මේකයි අපේ දිශාව. මෙතන මේ වගේ දෙයක් තියෙනවා. මෙතන මේ වගේ බාධාවක් තියෙනවා. අපි ඉස්සලාම මෙතනටයි අපේ පහර දීම් කරන්න යන්නේ. දැන් ඔවුන් ඔක්කොම සැලසුම් කරනවා. සැලසුම් කරලා සැලස්මත් එක්ක නිවැරදිව තමයි ඒ අය වැඩේට බහින්න යන්නේ. තේරුණාද? එතකොට තමයි ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ. පටන් ගැනීම නිකන් ඔහේ පටන් ගත්තොත් මත කියන්නේ ඒ දවසට ආශිර්වාදයක්වත් ඒ දවසේ සාර්ථකත්වයක්වත් නැහැ. පටන් ගන්න. මොකද දවසේ වටිනාම කාලය උදෑසන කාලයයි. අනිත් එක දවසේ නිශ්චලම කාලය උදෑසන. ඒ හින්දා තමයි මම කිව්වේ පහන් වෙන්න ප්‍රථම හැකිතරම් ප්‍රථම ඒක බොහෝම නිශ්චලයි. එකක් ඔබ නිශ්චලයි. හේතුව ඔබ ලොකු විවේකයකින් ඉන්නේ. ඔබ විවේකයක් අරගෙනයි දැන් නැගිට්ටේ. ඔබ පැය 4ක් 5ක් 6ක් විවේක අරගෙන තමයි දැන් නැගිට්ටා. ඔබගේ මනස නිශ්චලයි. පරිසරය නිශ්චලයි. ඔබේ දුරකථනය නිශ්චලයි. ලොකුම සතුර නේද ඉන්නේ ආඥාවට. ලොකුම සතුර ආඥාවට. උදෑසන ආඥාවේදී ගොඩාක් වටිනවා ෆෝන් එක සයිලන්ට් දානවා නම්. වයිබ්‍රේට් එකක් දාන්න එපා. ගානකොට ඒකත් ඇහැ යන්නේ කන යන්නේ එතනටනේ. උදෑසන යාඥාවේ හොඳම දෙයක් තමයි ෆෝන් එක සයිලන්ට් දාලා පැත්තකින් තියන්න. නැත්නම් වහලා දාන්න ඒ වෙලාවට. උදෑසන යාඥා වෙලාවට ෆෝන් එක වහන්න නැත්නම් පැත්තකට දාන්න. හේතුව ඒ කාලය හැකිතාක් නිශ්චල. එහෙම වෙන්නේ අපිට ප්‍රමාද වෙලා යාඥා කරනකොට. නමුත් අපි දන්නවා උදෑසන 4ට යාඥා කරන්න ඕක නිශ්චල කරන්න ඕනේ නැහැ. කවුරුත් ඔකට කතා කරන්න යන්නේ නැහැ. හරි. නමුත් ඕක 7 8 පහු වෙනකොට ටික පටන් ගන්නවා. ඊට පස්සේ 10යි 11 වෙනකොට නිවනක් නෑ ඒකට. උදෑසන යාඥා උදෑසන තමයි නිශ්චලම වෙලාව. මනසේ කල්පනාවන් නිශ්චලයි උදෑසනට. ඒ වගේම උදෑසනට මැවිල්ල නිශ්චලයි. නැද්ද? උදෑසනට මැවිල්ල නිශ්චලයි. ඒ නිසා උදෑසන හරි වැදගත් යාඥාවට. නිශ්චලතාවයක් තියෙන උදෑසනට. ඒ නිශ්චලතාවය අපේ සිතුවිලි වලට ගොඩාක් අවශ්‍යයි. හේතුව අපේ යාඥාවට බාධා කරන ප්‍රධානම දෙයක් තමයි සිතුවිලි නැද්ද? සිතුවිලි. අපේ ඇතුළත පුද්ගලික ජීවිතේ ප්‍රශ්න ගැටළු සිතුවිලි ඇති. නමුත් ඒට එකතු වෙයි මේ බාහිර දේවල්. ඒ නිසා මතක තියාගන්න මේක අපේ දවසේ වටිනාම කාලයයි. ඒ වගේම මේක නිශ්චලම කාලයයි. අවට ලෝකය නිශ්චලයි, මගේ හදවත නිශ්චලයි. පරිසරය නිශ්චලයි. මේක හොඳම වෙලාවක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටින්න. මෙන්න උදෑසන තියෙන විශේෂම ප්‍රයෝජනය. ඒ නිසා ඔබ උදෑසන යාඥාවට කාලය දීම අරමුණු කරගන්න දැන්. ඒ යාඥාව ආයෙ වෙන කොයිම වෙලාවකවත් කරන්න බෑ. ඒ නිශ්චලතාවය කොයිම වෙලාවකවත් දවස ඔබට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ පරිසරයේ නිශ්චලකම ඔබට හොයාගන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඒ නැවුම්කම දවසේ කොතනකවත් ඔබට හොයාගන්න හම්බෙන්නේ නැහැ. හේතුව ඔබ එතනින් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඔබට තියෙනවා ලොකු දිවීමක් කරන්න. දවස ගෙවෙන්න ඔබේ මනස කලබල වෙනවා, ඇරෙන්න, මනස නිශ්චල වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔබට ප්‍රබලම යාඥාව කරන්න පුළුවන් උදෑසනට විතරයි. ඒ නිසා තමයි මෙතන බයිබලයේ කියන්නේ අලුයම උදෑසන ඔබ ඔසවන්න, උදෑසන ඔබගේ වචනය, උදෑසන ඔබට ප්‍රශංසාව, උදෑසන ආත්මික යුද්ධය කතා කරන්නේ ඒකයි. ඒ නිසා අපේ තීරණය කරමු උදෑසන යාඥාවට. බොහෝ අය කරනවා මම දන්නවා. නමුත් හැමෝම තීරණය කරමු උදෑසන යාඥාව කරන්න. උදෑසන යාඥාව කරන්න. වෙලා ඔබ නියම කරගන්න පුළුවන් වෙන නමුත් මතක තියාගන්න මම කිව්වා වගේ මේ පොළව රත් වෙන්න ඉස්සෙල් එක කරන්න ඕන. මේ පොළව රත් වෙන්න ඉස්සෙල් එක කරන්න ඕන. ඇයි හේතුව? හොඳ ආදර්ශයක් තියෙනවා නික්මයාම 16 වෙනි පරිච්ඡේදයේ.
දැන් මම උදාහරණයක් ගන්න යනවා මන්නා ගැන. උදෑසන මන්නා. ඊශ්‍රායල් සෙනග. නික්මයම 16 ඉස්සලම කියමු 4. එවිට ස්වාමින් වහන්සේ මෝසෙස් කියනසේ බලව ඔහු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දයි පරීක්ෂා කරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්සවන්නෙමි. සෙනග පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස් කර ගනිත්වා. මොනවද කියන්නේ? මන්නා දවසට දෙන්න යනවා. හැමදාම ඒවා අහසින් පිණි සමග බිමට වැටෙන්න යනවා. ඒ මන්නා දවස ගානේ උදෑසන එකතු කරන්න තියෙනවා. දවසකට අවශ්‍ය මන්නා ඒ දවසේදී එකතු කරගන්න තියෙනවා. ඊළඟට අනිත් කොටසටත් එමු. 11ට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට මම ඊශ්‍රායල් පුත්‍රයන්ගේ කෙඳිරී මැසිමි. නුඹලා සවස මාංශ කන්නෝය. උදේ රොටි වලින් තෘප්තියට පැමිණෙන්නෝය. මම නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේ බව නුඹලා දැනගන්නෝයයි ඔවුන්ට කියවයි කීසේක. ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිණි තිබුණේය. මේ උදය වැටි තිබුණු ඒ පිණි හිඳුණු කල බලව හිම වැනි හීන් කුඩා වට වූ දෙයක් වනාන්තරේ බිම පිට තිබුණේය. ඊශ්‍රායල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දයි නොදැන මේ මොනවාදයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස් මේ වනායි කෑම පිණිස ස්වාමින් වහන්සේ නුඹලාට දුන් රොටිය ස්වාමින් වහන්සේ අනකර තිබෙන දේ මේය. නුඹලා එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස් කර ගනිල්ලා. නුඹලාගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඔමේරය බැගින් ගනිල්ලා. යයි කීය. ඊශ්‍රායල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස් කරගත්තෝය. ඔවුන් ඔමේර යන මිම්මකින් එය මැන්න කල බොහෝ රැස් කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය. ටිකක් රැස් කළ තැනැත්තාට අඩුව නොතිබුණේය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතු කළෝය. මෝසෙස් කිසි කෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකරේවායි කීය. එසේ වී නමුත් ඔවුහු මෝසෙස්ට ඇහුම්කන් නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරු කළෝය. එය පණුවන් හැදී දුර්ගන්ධ විය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය. ඔවුහු එකිනෙකා තම තමා කන ප්‍රමාණයට උදයෙන් උදය එය රැස් කරගත්තේය. අවුව තද වූ විට එය දිය වී ගියේය. දැන් කාරණා කීපයක් මට පෙන්වන්න ඕන මෙතන. එකක් තමයි උදයෙන් උදය රැස් කරන්න තිබුණා. මන්නා උදයෙන් උදය රැස් කරගත යුතුව තිබුණා. ඔබගේ යාඥාව තුල ඔබ ස්වාමින් වහන්සේ දවසට ලබා දෙන මන්නා දවසේ ආශිර්වාදය උදෑසන යාඥාව තුල ඔබ උදයෙන් උදය එකතු කරගත යුතුව තිබුණා. යම් අය කියන දේ අහන්න නැතුව පහුවෙනිදට එකතු කරගත්තා. ඇයි හේතුව? පහුවෙනිදට කම්මැලි. ඒකට දවසක් එළියට බහැලා එකතු කරගන්න පුළුවන්නේ. ඒ හින්දා පහුවෙනිදට ඛණ්ඩ එක එකතු කරන් තිබ්බ බයිබලයේ කියනවා ඒවා පණුව ගැහැව්වා. සමහර අය උත්සාහ කරනවා අද යාඥාවෙන් හෙට ජීවත් වෙන්න. දවස්පතා අපේ යාඥාව තියෙන්න අවශ්‍යයි. මතක තියාගන්න දවසෙන් දවස අපේ යාඥාව තුල අපේ දවසේ ආශිර්වාදය දවසේ මන්න රැස් කරගන්න අවශ්‍යයි. ඒ හින්දා හෙට අවශ්‍ය එක අද රැස් කරගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. අද යාඥාව අද දවසේ තියෙන්න අවශ්‍යයි. ඒ හින්දා ඔබ හිතන්න එපා මම දවසකට පැය ගානේ යාඥා කරනවා අද පැය දෙකක් යාඥා කරා එතකොට හෙට පැය කවර්. හරි අර වැඩ පැය වගේ ඔබ කරන්න ලෑස්ති වෙන්න එපා. පාර්ට් ටයිම් කරනවා වගේ පැය ලෑස්ති කරන්න එපා. අද පැය දෙකක් යාඥා කරා. හරි ඒ පැය දෙකම මතක තියාගන්න අද දවසටයි. ඔබ හිතන්න එපා ඊයේ පැය දෙකයි අදට පැයයි හරි ඒ හින්දා අද යාඥා ඕනේ නැහැ. දවසේ මන්නා දවසේ එකතු කරන්න ඕන. ඒක අඩුවෙන් වෙයි වැඩියෙන් වෙයි. අද පැයක් කරයි හෙට පැය භාගයක් වෙයි සමහරට. තව දවසක පැය දෙකක් වෙයි. නමුත් දවස්පතා එකතු කරගන්න අවශ්‍යයි. ඒ නිසා සමහරලාට අඩුපාඩු වෙයි. අනේ අද අපිට මට යාඥා කරන්න වෙලාවක් නෑ. අද මට තියෙන විනාඩි 20යි. විනාඩි 20 යාඥා කරන්න. මොකද බයිබලයේ කියනවා අඩුවෙන් එකතු කරපු අයට මැනලා බලද්දි අඩුවක් තිබ්බේ නෑ. වැඩියෙන් එකතු කරගත්ත අයට මැනලා බලද්දි වැඩියක් තිබුණේ නෑ. ඔබට සටනක් තියෙයි. සමහර දවස්වල අඩුවෙන් එකතු කරගන්න වෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒ ඔබේ කම්මැලිකම හින්දා නෙවෙයි මං කියන්නේ.
සමහර අය කම්මැලිකම නිසා ඊයේ ආඥා කරපින්ද අද ඕනේ නැහැ කියලා කියනවා නම් ස්වාමීන් වහන්සේ අඩුවේ ඒ කෙනාට අඩු වෙන්න යනවා. නමුත් සමහර කාරණා තියෙයි අද මට ඒක කරන්න බැරුව ගියා. සමහර දවස්වල අද මම හොඳට ආඥා කෙරුවා. අද පැය 3ක් ආඥා කෙරුවා. ඒක ඔබ හෙටට තියාගන්න එපා. ඒ හින්දා මට එරියස් තියෙනවා හෙට දවසේ පැයට කියලා. නෑ. ඒකත් අදට තමයි. ඒ හින්දා අද පැය 3 ඔබට වැඩි වෙන්නෙත් නෑ. හෙට පැය භාගය ඔබට අඩු වෙන්නෙත් නෑ. ඔබගේ පුරුද්දක් හැටියට ඔබේ දවස් පතා මන්න ඔබ දවසෙන් පතා එකතු කරගන්න. ඒ හින්දා යාඥාවට ඔබ අවස්ථාව දෙන්න. අඩුපාඩු ගැන හිතන්න එපා සමහර වෙලාවට. බින්ද වැටීම් ගැන හිතන්න එපා. ආයෙත් පටන් ගන්න. දවසේ මන්න එකතු කරගන්න. ස්වාමීන් වහන්සේ කියනවා එතන. ඊ වගේම බයිබලයේ කියනවා ඔවුන්ට උදෑසනම එළියට බහින්න සිදු වුණා. පිනි දිය වෙන්න ඉස්සල්ලා එළියට බහින්න තිබුණා. නැත්තම් එදාට බඩගින්න ඉන්න වෙන්නේ. ඔබ දන්නවද? බයිබලයේ කියනවා ඉර එළිය වැටුනකොට ඒක දිය වෙලා නැති වෙලා ගියා කියලා කියනවා නේද? 20 නේද කියන්නේ? 21 ඔවුන් එකිනෙකා තම තමා කන ප්‍රමාණයට උදයෙන් උදය මම වැටිනා වචන ඉරි ගහ ගන්න උදයෙන් උදය උදයෙන් උදය. එහෙනම් මතක තියාගන්න උදෑසන යාඥාව තරම් ප්‍රබල යාඥාවක් නැහැ කියලා. රැස් කරගත්තේ අවුව තද වූ විට එය දිය වී ගියේය. ඒකින්ද තමයි මම කිව්වේ අවුව තද වෙන්න ඉස්සල්ලා උදෑසන යාඥාව ඉවර කරගන්න ඕන. මොකද අවුව තද වෙනවත් එක්කම මේ මැවිල්ලත් කලබලයටපත් වෙනවා. මේ හෝන් සද්ද එනවා. ටෙලිෆෝන් සද්ද එනවා. ඔබ දන්නවද ඔබ අවුව වැටෙන්න ඕමෙන් අවුව තද වෙන්න ඉස්සලා ඔබ මේ දකින්න දර්ශන මේ කඳු යායවල් අවුව වැටෙන්න ඉස්සලා ඒවා දකින්නකොට ඒවල අමුතු මිහිරක් නැද්ද? තියෙනවා. මැවිල්ල තුලත් එහෙම දෙයක් තියෙනවා. ඊළඟට හිමිහිට අවුව වැටිගෙන එනවා දකින්න එක හරි අලංකාර දෙයක්. නමුත් අවුව වැටිලා තද වුණාට පස්සේ ඒක ඒ අලංකාරයේ විදිහට දකින්නේ නැහැ. ඊට පස්සේ මැවිල්ල කලබල වෙනවා වැඩි. මිනිස්සු එළියට බහිනවා. මිනිස්සුන්ගේ යුද්ධ තියෙනවා. මිනිස්සුගේ නොයෙකුත් කාරණා තියෙනවා. ඒ හින්දා බයිබලයේ කියන්නේ හිරු එළිය තද වෙන්න ඉස්සල්ලා ඔවුන්ට කියනවා මේවා එකතු කරගන්න කියලා. ඒ හින්දා වටිනාම දේ තමයි උදෑසන එළිය වැටෙනකොටම අපේ යාඥාව සිදු වෙන්න අවශ්‍යයි. එක්ක එළිය වැටෙන්න ඉස්සල්ලා නැත්නම් එළිය වැටෙනු මොහොතේම අපේ යාඥාව සිදු වෙනවා නම් ඒක ඊට අලංකාරයි. ඉඩ හරින්න එපා. ඉර එළිය හොඳටම රත් වෙනකන් ඔබේ යාඥාවට ඇතුල් වෙන්න. මොකද එතන අර වටිනාකමේ යමක් බින්දෙනවා අපි ඇතුළත. අපේ හැඟීම් තුල සිතුවිලි තුල යමක් බින්දෙනවා. අනිත් එක දවසේ වටිනාම කාලය අපි මොහොතකට අතහැරලා තියෙන්නේ. ඒ නිසා බලන්න බයිබලයේ කතා කරන මේ සත්‍යතාවයන් වල වෙනසක් තිබෙනවා. එදා උන්ට තිබුණා අලුයම එළියට බහින්න. ඉර උදා වෙනකොට ඒවා දිය වෙලා ගියා. ඊට පස්සේ එකතු වුණේ නැහැ. ඒවා තිබුණේ නැහැ ඊට පස්සේ දිය වෙලා ගියා. ඔවුන්ට එකතු කරගත යුතුව තිබුණා ඊට ඉස්සෙල්ලා. බලන්න අපේ උදෑසන යාඥාවට ලස්සන ආදර්ශයක් මෙතන දෙනවා නේද? ස්වාමින් වහන්සේ ඔබට මට මේ මන්නා වගුරවනවා දවස් පතා. ඒවා එකතු කරගන්නේ ඔබේ උදෑසන යාඥාවේදී. තේරුණාද? රාත්‍රී යාඥාවේදී නෙමෙයි මේ මන්නා ඔබට ලැබෙන්නේ. රාත්‍රී යාඥාව ස්වාමීන් වහන්සේ අහයි උත්තර දෙයි. නමුත් උදෑසන ලැබෙන මන්නා රාත්‍රියේදී නොවේ ඒක උදෑසන. ඒ නිසා අපි උදෑසන යාඥාවට අපි කැපවීමක් කරන්න යනවා මේ සභාවක් හැටියට. ආමෙන්. උදෑසන යාඥාවට කැපවීමක් කරන්න. මම දන්නවා සමහර අය 4ට නැගිටින අය ඉන්නවා, 5ට නැගිටින අය ඉන්නවා. අපි දන්නවා සීතල වැඩි වෙන්න සමහරට ප්‍රායෝගික අමාරුකම් තියෙනවා උදෑසන නැගිටින්න. නමුත් අපිට පුළුවන් වෙයි 5 මාට නැගිටින්න, 6ට නැගිටින්න අපිට පුළුවන්. ඒ නිසා මම ඔබ හිර කරන්නේ අනිවාර්යෙන් 4ට යාඥා කරන්න ඕනේ. නෑ. එimhe හිර කරොත් ඒ අය ලෙස්සල අතපසු වෙලා යනවා. මොකද සමහර අයට රැ වෙනතුරු වැඩ තියෙනවා. ඒ අය හිර කාණ්ඩ බෑ. එයාට නිදහසක් තියෙන්න ඕන චුට්ටක් ප්‍රමාද වෙන්න. ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් උදෑසන යාඥා උදෑසන විය යුතුයි කියන මත තියාගන්න. ඒක දවල්ට කරන්න තියාගන්න බෑ. ඔබ නැගිට්ටට පස්සේ ඔබගේ ප්‍රධාන කාරණයක් තමයි උදෑසන යාඥාව. සමහර අයට මෙහෙම හිතනවා මම මුකුත් කරන්න ඉස්සලා මම යාඥාවට යනවා. වතුර ටිකක්වත් බොන්න ඉස්සලා. ප්‍රශ්නයක් නෑ හොඳයි. යම් කෙනෙක් තීරණය කරනවා නෑ මට ඊට වඩා ෆ්‍රෙෂ් මන් තේ එකක් හදාගෙන ටක් කාලා තේ එක බීලා මම යාඥාවට ඉඳ ගන්නවා. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක දෙවනාසේ වැරද්දට දකින්නේ නෑ. මොකද ඔබට ඕන ඒක නැවුම්ම කරන්න. ඒ නිසා පොඩ්ඩක් තේ එකක් බීපුවාම නැවුම් වෙනවා. දත් ටික මැදලා තේ එකක් බීපුවාම නැවුම් වෙනවා. රයිට් හොඳයි ඒක කරන්න. යම් කෙනෙක් හිතනවා නෑ මම නැගිට්ටාම මම මේ මොකටවත් ඉස්සලා මම යාඥාවට පෑ භාගයක් ඉන්නවා. ප්‍රශංසාව වේවා කරන්න. නීති දාගන්න ඕනේ නැහැ.
නමුත් කරන්න. ඔබ හිතන්න කොහොමද මට ප්‍රායෝගිකව මේක වැදගත් කොහොමද කියලා. යම් කෙනෙක් හිතනවා නෑ මම ඉස්සලාම දත් බැදලා සුද්ධ පවිත්‍රලා මූණ හොදලා ඉඳගත්තාම මට බොහොම නිදහසේ ඉඳ ගන්න පුළුවන්. එහෙම කරන්න. අපි ඔක්කොම එකතු වෙලා එක සතියක්, එක පැය භාගයක් එකම වෙලාවක් වෙන් කරගමුද මේ සතියේ. හැමෝටම සමබර විදිහට පහසු වෙලාවක් ගමු. පහමාර. right. පැය භාගයක් සභාවන. අද ආපු නැති අයටත් කියන්නේ. මේක මේ සභාවේ අපි කරන්න යන ආත්මික ව්‍යායාමයක්. මොකද හේතුව පුරුදු වෙන්න. අපි ඔක්කොම එකතු වෙලා උදෑසන එක සතියක් බලමු ඊළඟ සතිය මෙතනට ඇවිල්ලා අපේ කොහොමද අගයලා බලමු කොහොමද පහමාරේ යාකේ අපි ඔක්කොම එක සතියක්. එතකොට අපිට හොඳ හැඟීමක් තියෙනවා මේ වෙලාවේ සභාවම යාකියාව ඉන්නවා. යම් අයට අමාරු නම් කියන්න තව කෙනෙකුට මට ඒ වෙලාවට කෝල් එකක් දීලා මාව නැගිටවන්න. ප්‍රශ්නයක් නැහැ. හැමෝම පැය භාගයක්. ඔබ ඊට වඩා කරගෙන යන්න. නමුත් මේ පහමාර ඉඳලා 6 අපි ඔක්කොම එකතු වෙලා කරන්න යනවා. එක්සිට්ව කරන්න යනවා. ප්‍රබල යාඥාවක් කරන්න යනවා. විශේෂයෙන් ඉල්ලන්න ස්වාමීන් වහන්සේට ස්වාමිනී උදය යාඥාව මගේ ජීවිතයට පුරුදු කරන්න කියන්නේ. යාඥාවෙන් ඔබ ආවරණය කරගන්න යනවා. ඔබ උදෑසන ප්‍රශංසාවෙන් ඔබ ස්වාමීන් වහන්සේගේ මහිමයට ස්පර්ශ වෙන්න යනවා. ඔබ දේව වචනය තුල ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ලබන්න යනවා. ඒ වගේම උදෑසන ආත්මික යුද්ධය තුල බලකොටු බිඳලා ජය ගන්න යනවා. මේ අරමුණු තියාගෙන උදෑසන මේ ආඥාවට එකතු වෙන්න. සන්නද්ධව මේ ආඥාව උදෑසන කරන්න. ආමෙන්. අපි දකින්න යනවා සාක්ෂි. ඒ ආඥාව තුල සමහර අය දඟලන ප්‍රශ්න ස්වාමින් වහන්සේ විසඳන්න යනවා. අපි එන සතිය ඇවිල්ලා මෙතන ගමු දිග වෙලාවක් සාක්ෂි බෙදාගන්න ස්වාමීන් වහන්සේ උදෑසන ආඥාව තුල ඒ සතියේ දෙන ජයග්‍රහණයන් ප්‍රකාශ කරන්න. ආමෙන්. හැමෝම කැමතිද? ස්වාමීන් වහන්සේට අපි ප්‍රශංසාවක් කරමු. අපි අත්පොළ සන්නාදයක් දෙමු අපගේ දෙවියන් වහන්සේට. හාලෙලූයා. හාලෙලූයා. අපි නැගිට සිටිමු යාඥාවට. නැගිටිමු. අපි ස්වාමීන් වහන්සේගේ මුඛත්වේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපට ඔබගේ වචනයේ තිබෙන මහත් සත්‍යතාවයක් අපට ගැන්වූ නිසා උදෑසන යාඥාව ස්වාමී අපි සමහර විට අපි ඒකට මැලි ස්වාමීනි අපි අතපසු කරනවා ඒකේ වටිනාකම අපි නොදැන ස්වාමීනි අපි ඒක අතපසු කර තිබෙනවා අපේ සමාවෙන්න ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ නැවත අපි සභාවක් ලෙස අපි තීරණයට එනවා ස්වාමීනි උදෑසන ඔබගේ මූණ සොයන්න උදෑසන ඔබට නමස්කාර කරන්න උදෑසන මාගේ යාඥාව පිළියෙල කොට ඔබ වෙත ගෙනෙන්න ස්වාමිනී මෙන්න අපි අද දවසේ තීරණය කරනවා ලබන සතිය මුළුල්ලේ අපි සභාවක් ලෙස එකම වෙලාවේ එක්සිටව උදෑසන යාඥාව අපි කරන්න යනවා ස්වාමිනී යාඥාව තුල ඔබ බලවත් දේවල් අපේ ජීවිතවල කරන්න ස්වාමීන් වහන්සේ බලවත් කාරණා ඉෂ්ට කරන්න ස්වාමීන් වහන්සේ ඔබට අපි ආඥා කරමි ස්වාමිනී බාර වෙනවා ස්වාමිනී මේ කටයුත්තට අපි කැප වෙනවා මහිමය ගෞරවය දෙමින් ස්වාමිනී ඔබට ප්‍රශංසා කරමින් මේ වෙලාවේ ආඥා කරන්නේ ගැලවුම්කාරෝ යේසුස් වහන්සේගේ නාමයෙන් යමෙක් මට ප්‍රේම කරන්නේද ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේයයි දෙවියන් වහන්සේගේ වචනය පවසා තිබේ. මාගේ ප්‍රේමණීය සහෝදර සහෝදරී වචනයට කැප වෙමු. වචනය අනුව ජීවත් වෙමු. වචනයේ මඟ පෙන්වීම මත ගොඩ නැගෙමු. ඔබ ලෙබනන් දේශයේ වාසය කරන්නෙක් නම් සෑම ඉරු දිනකම උදෑසන 8:30ට දෞරා අකීල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ Church of God ශාලාවේ පවත්වන දේව මෙහෙයට සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා 02 961 71 27 04 64 අමතන්න. ඔබ ලෝකේ කොහේ සිටියත් ඔබට උපකාර කරන්නට, ඔබ වෙනුවෙන් යාඥා කරන්නට, ඔබ වෙනුවෙන් සේවය කරන්නට මා සූදානම්. එමෙන්ම WhatsApp ඔස්සේ ඔබගේ ජංගම දුරකථනයට දේශනා ලබා ගැනීමට ඔබ කැමැත්තෙහි නම් ඉහත අංකයට අප වෙත කෙටි පණිවිඩයක් ගෙවන්න. පාස්ටර් චමින්ද ඩයස් වන මා ඇතුළු අපගේ සියලුම සභාවේ ඇදහිලි වතුන්
ඔබ උදෙසා යාඥා කරන්නට පොරොන්දු වෙමු. ඔබට ජේසු පිහිටයි.